මිනසන් කොනිචිවා. අද මම ඔයාලට මේ අලුත් වීඩියෝකින් කියලා දෙන්න යන්නේ අපි එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරන ඉතාමත් සිම්පල් අයිසත්සු කීපයක් ගැන. පළවෙනි අයිසත්සු එක තමයි ඔහායෝ ගොසයිමස් කියලා. ඔහායෝ ගොසයිමස් කියන අයිසත්සු එකේ තේරුම තමයි සුබ උදෑසනක් කියන එක. මේ අයිසත්සු එක අපි ඔහායෝ ගොසයිමස් කියන විදියට පොලයිට් විදියට කතා කරන්නේ පාවිච්චි කරන්නේ අපිට වඩා තන්තුරෙන් ඉහළ අයට එහෙමත් නැත්නම් වැඩි හිටියන්ට කතා කරනකොට. මේකේ ඉන්ෆෝමල් වර්ෂන් එක වෙන ඔහායෝ කියන ග්‍රීටින් එක අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපිට වඩාත් හිතවත් ළඟ අයට එහෙමත් නැත්නම් යාළුවන්ට කතා කරනකොට. ඊළඟ දෙවනි අයිසත්සු එක තමයි කොනිචිවා කියලා කියන්නේ. කොනිචිවා කියන අයිසත්සු එකට තේරුම් දෙකක් තියෙනවා. මේක අපි සුබ දහවලක් කියලා කාට හරි විශ් කරනකොට ග්‍රීට් කරනකොට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සුබ දවසක් කියලා ග්‍රීට් කරනකොටත් පාවිච්චි කරනවා. ඊළඟ අයිසත්සු එක තමයි කොන්බන්වා කියලා කියන්නේ. කොන්බන්වා කියන අයිසත්සු එක එහෙම නැත්නම් ග්‍රීටින් එකේ තේරුම තමයි සුබ සන්ධ්‍යාවක් කියලා. එතකොට ඒ අයිසත්සු එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ දවසේ හවස් වෙලාවට. ඊළඟ අයිසත්සු එක තමයි ඔයාසුමිනසයි කියන අයිසත්සු එක. ඔයාසුමිනසයි කියන අයිසත්සු එකේ තේරුම සුබ රාත්‍රියක් කියලා අපි කාට හරි පාවිච්චි කරනකොට තමයි මේ අයිසත්සු එක පාවිච්චි කරන්නේ. මේකත් අපි පොලයිට් විදියට පාවිච්චි කරනකොට ඔයාසුමිනසයි කියලා ඉන්ෆෝමල් විදියට පාවිච්චි කරනකොට ඔයාසුමි කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න හම්බුණා කියලා. ඔයාලත් එහෙම හිතනවා නම් ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තව අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. සයනාරා.